මේ මාළු ටික මුලින්ම මේ විදිහට තඹ ගන්න ඕනේ. තඹ ගන්න ඕනේ ගොරකා, කරාබු නැටි, කුරුඳු, එතකොට කහ පොල් තෙල් ඒවා වතුරට දාලා මුලින්ම මේ විදිහට තඹ ගන්න ඕනේ. මම මුලින්ම වෙනම මාළු ටික ඒ විදිහට තඹගෙන අරන් තියෙන්නේ. ඊට පස්සේ හොඳට පොල් තෙල් දාලා බැද ගන්න. මේ විදිහට හොඳට බැදීගෙන එනකොට සුදු ලුණු ටිකක් දාගන්න. මේකට කුරුඳු, කරාබු නැට්ටක්, කර්දමංගු ඇටයක් වගේ එකතු කරගන්න. එතකොට ගොඩක් සුවඳයි. මේකට කෑලි මිරිස් ටිකක් මෙහෙම දාගන්න. ලුණු තඹද්දි ලුණු දාපු නිසා මම අන්තිමේට තමයි ලුණු බලලා දාන්නේ. ඔයාලා කැමති විදිහකට දාන්න. මේකට මම තව අමු මිරිස් කුඩු 3-5 කහ ටිකකුත් දැම්මා. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්න. ලුණු ටිකක් මේ විදිහට තෙලෙන් තැම්බෙන්න. එහෙම ටිකක් තෙලෙන් තැම්බුණාට පස්සේ මාළු මිරිස්, තක්කාලි, අමු මිරිස් ඔයාලට කැමති විදිහකට එකතු කරගන්න. අන්තිමේදී ඒ ටිකත් හොඳට තෙලෙන් තැම්බේගෙන එනකොට මිටි කිරි පොඩ්ඩක් වගේ මේකට දාගන්න. ඇත්තටම මේ විදිහට මේක තෙල් දාගත්තම සැමන් රසම තමයි එන්නේ. ඔයාලත් මේ විදිහට මේක හදලා බලන්න. ඇත්තටම සැමන් රස තමයි මේකෙන් එන්නේ.